Hi everyone හැමෝම හොඳින් නේද? වෙනද වගේම මම ඔයාව අදත් ලස්සන කරන්න විශේෂ දෙයක් අරගෙන ආවා. ඔයාට මේ වීඩියෝ එක දකිනකොටම පේනවා ඇති මම අද මොනවද කරන්න යන්නේ කියලා. ඔයා thumbnail එකකිනුත් දකින්න ඇති. ඉතින් අද මම ඔයාට share කරගන්න ආවේ ඔයා beetroot වලින් කොහොමද ඔයාගේ skin එක පැහැපත් කරගන්නේ කියලා. ගෑවට පස්සේ ඒ කියන්නේ පළමු වාරයෙන්ම අපිට skin එකේ ලොකු පැහැයක් ගන්න පුළුවන්. instant glow එකක් ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයා beetroot මේ දවස්වල ගොඩක් අවුව රස්නේ වැඩි නිසා ඉතින් ඔයාගේ ස්කින් එක ගොඩාක් ඩැමේජ් වෙන්න බලනවා. ඒ කියන්නේ ඔයාගේ ස්කින් එක ගොඩාක් පිච්චෙන්න බලනවා. ඔයාගේ ලස්සන පැහැය නැති වෙලා අඳුරු පැහැයක් තමයි ඔයාගේ ස්කින් එකට ලැබෙන්නේ. ඉතින් පෞද්ගලිකව මේ දවස්වල මටත් මේ ප්‍රශ්නේ තියෙනවා. ඉතින් එහෙම වුණත් ඔයායකට බය වෙන්න එපා. ඔයාට පුළුවන් මෙන්න මේ මම අද කියා දෙන beetroot pack එකෙන් ඔයාගේ මූණේ අව පැහැ ගතිය නැති වෙලා හොඳ instant glow එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ සමේ අඳුරු ලප කැලල් තියෙනවා නම් ඒවත් නැති කරලා ඔයාගේ මේ පාට එකම පාටකට ගන්න පුළුවන්. ඉතින් මම දැන් ඔයාලට කියලා දෙන මේ විශේෂ beetroot pack එක හදලා බලන්න. අපි කොහොමද හදන්නේ කියලා බලමු. මුලින්ම මේකට අවශ්‍ය වෙන්නේ ප්‍රධානම ඉන්ග්‍රීඩියන්ට් එක තමයි බීට්. මෙන්න මේ වගේ බීට් ගෙඩියක් තමයි මම ගන්නෙ. ඒත් සම්පූර්ණයෙන්ම මේ බීට් ගෙඩියම අවශ්‍ය වෙන්නේ නැහැ. මේකෙන් භාගයක් වගේ ප්‍රමාණයක් තමයි මම මේ පැක් එක හදන්න භාවිතා කරන්නේ. ඊට පස්සේ මම බීට් ගෙඩිය හොඳින් සුද්ධ කරලා හොඳින්ම සෝදලා පිරිසිදු කරලා මෙන්න මේ වගේ කෑල්ලක් කපලා වෙන් කරගන්නවා. ඔයත් මේ වගේ සාමාන්‍ය ප්‍රමාණයේ කොටසක් ගන්න. දැන් තියෙන්නේ මේ බීට් කොටස මේ විදිහට හොඳින්ම ග්‍රේඩ් කරගන්න. මේ බීට් වල විටමින් C ගොඩාක් අන්තර්ගත වෙනවා. එමගින් අපේ සමේ පැහැ ගොඩාක් ලස්සන කරන්න, පැහැය වැඩි කරන්න ගොඩාක් උදව් වෙනවා. ඒ වගේම ප්‍රතිඔක්සිකාරක ගුණය ඉතාමත් ඉහළ මට්ටමක තියෙන නිසා අපේ සමේ දිදුලන ස්වභාවය, තෙතමනය ඇති කරන්න ගොඩාක් උදව් වෙනවා මේ බී. ඒ වගේම කුරුල අඩු කරන්න, සමේ තියෙන තෙල් ගතිය අඩු කරන්න ගොඩාක් උදව් වෙනවා. අඳුරු ලප සමේ තියෙනවා නම් ඒව නැති කරන්නත් ගොඩාක් උදව් කරනවා. ඒ වගේම වයසට යන එක පාලනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ සමේ තියෙන වියලි රැලි ගතිය නැති කරලා සමට හොඳ පැහැයක් ලබා දෙනවා. කවුරුත් කැමති නැහැනේ වයසට යන්න. අන්න ඒ වයස්ගත පෙනුම අඩු කරන්න අපිට ගොඩාක් බීට් උදව් වෙනවා. ඒ වගේම ගොඩක් අය කැමතිනේ රෝස පාට දිදුලන සමකට. අන්න ඒ රෝස පාට දිදුලන සම ඔයාලට ලබා ගන්න පුළුවන් මෙන්න මේ බීට් පැක් එකෙන්. මම මේ දැන් කරන්නේ ග්‍රේඩ් කරගත්ත බීට් වලින් බීට් යුෂ ටික වෙන් කරලා ගන්න එක. ඔයාට පුළුවන් පිරිසිදු රෙදි කෑල්ලකින් මේ බීට් යුෂ ටික වෙන් කරලා ගන්න. මම මගේ අත් දෙක හොඳටම පිරිසිදු කරලා තමයි මේ විදියට අතින්ම මිරිකලා ගන්නේ. පේනවා නේද? හරිම ලස්සන කලර් එකක් තියෙනවා. මේ වගේ ප්‍රමාණයක් බීට් යුෂ ගත්තාම ඇති. ඊළඟට මේ යුෂයකට පොඩි අමුද්‍රව්‍ය ටිකක් එකතු කරන්න ඕන. ඒ ටිකත් අපි කොහොමද එකතු කරන්නේ කියලා බලමු. මේ එකතු කරන්නේ කැකුළු හාල් පිටි. මේ හාල් පිටි මමම හදාගත්ත ඒවා ගෙදරදීම. ඔයාටත් පුළුවන් නම් ගෙදරදීම හදාගන්න. ඒක ගොඩක් හොඳයි. එහෙම පුළුවන් කමක් නැත්නම් ඔයා විශ්වාසවන්ත තැනකින් හාල් පිටි ගන්න. හාල් පිටි මම එකතු කරනවා මේස හැඳි එකක ප්‍රමාණයක්. ඊළඟට මම එකතු කරනවා කහ පිංච් එකක ප්‍රමාණයක්. මේ මම එකතු කරන්නේ කස්තුරි කහ. ඊළඟට මම එකතු කරනවා කඩල පිටි මේස හැඳි එකක ප්‍රමාණයක්. මට ඒක වීඩියෝ කරගන්න බැරි වුණා. ඒත් ඔයාලට මේ වීඩියෝ එක බලන්න පුළුවන්. මේ පැක් එකට මම කඩල පිටි එකතු කරලා තියෙනවා. මේ තියෙන්නේ මම කඩල පිටි මේස හැන්දක් එකතු කරපු වීඩියෝ ක්ලිප් එක. මේ පැක් එකට අවසානයේ මම එකතු කරන්නේ මී පැණි. ඔයා ගන්නකොට හොඳම මී පැණි එකක් ගන්න. ඒ විදිහට හොඳම දේවල් එකතු කරනකොට අපිට මේ පැක් එකෙන් ලැබෙන රිසල්ට් ගොඩක් වැඩි. මොකද අපි දන්නේ නැහැනේ කඩවල් වල මොන දේවල් මේවට එකතු කරනවාද කියලා. ඉතින් එතකොට අපිට ලැබෙන රිසල්ට් අඩු වෙන්න පුළුවන්. හොඳම රිසල්ට් ගන්න නම් හොඳම දේවල් අපි පාවිච්චි කරන්න ඕන. ඊට පස්සේ අවසානයේ මේ අමුද්‍රව්‍ය ටික අපි හොඳින්ම මික්ස් කරගන්නවා. ටික වෙලාවක් අරගෙන මේ විදිහට හොඳින්ම මිශ්‍ර කරගන්න. බලන්න හරිම ලස්සන පාටක් තියෙනවා. මේ ඉතින් කෘතිම දේවල් වලින් ලැබුණු ලස්සන පාටක් නෙවෙයි. ස්වභාවික දේවල් වලින් ලැබුණු ලස්සන රතු පාටක් තමයි මේ බීට් වලට තියෙන්නේ. බලන්න මම හරිම ආසයි දැක්කහම. ඒ වගේම බීට්රූට් වලින් ලැබෙන බෙනිෆිට්ස් මම ඔයාට කිව්වනේ. මේකට අපි එකතු කරලා තියෙනවා සුදු කැකුළු හාල් පිටි. හාල් පිටි වලින් සමේ පැහැ හුඟක් වැඩි කරන්න පුළුවන්. ඒ වගේම තෙල් ගතිය පාලනය කරන්න පුළුවන්. හිරු කිරණින් සම ආරක්ෂා කරන්න පුළුවන්. හිරු කිරණින් ඇතිවෙන ලප කැලල් නැති කරන්න පුළුවන්. ඒ වගේම තමයි සමේ තියෙන මැරුණ සෛල ඉවත් කිරීමේ හැකියාවකුත් තියෙනවා මේ හාල් පිටි වලට. සමේ තියෙන අඳුරු ලප කැලල් නැති කරලා පැහැපත් ඒකාකාරී පැහැයක් ලබා දෙනවා. ඒ වගේම තමයි වයසට යාමේ ලක්ෂණ අවම කිරීමේ හැකියාවකුත් තියෙනවා. ඔයා දන්නවා ඇති
රයිස් ෆේස් මාස්ක්. කොරියාවේ ඉන්න ගොඩක් කාන්තාවන් මේ හාල් වලින් හදන ෆේස් මාස්ක් ගොඩාක් පාවිච්චි කරනවා. මේ හාල් වලින් හදන මාස්ක් වලින් ගොඩාක් සමේ පැහැය වැඩි කරනවා වගේම සමට හොඳ ග්ලාස් ස්කින් එකක් ලබා ගන්න පුළුවන් කියලා ඒගොල්ලෝ විශ්වාස කරනවා. ඉතින් ඒ නිසා තමයි කොරියාවේ මේ රයිස් මාස්ක් ගොඩාක් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මමත් මේ බීට්රූට් ෆේස් පැක් එකට මේ හාල් පිටි එකතු කරපු නිසා ඔයාටත් පුළුවන් ඔයාගේ ස්කින් එක ග්ලාස් ස්කින් එකක් කරගන්න. හරි ඉතින් දැන් යමු අපි මෙන්න මේ බීට්රූට් මැජික් ෆේස් පැක් එක කොහොමද ඇප්ලයි කරන්න කියලා බලන්න. මම හැමදාම කියනවා වගේ ඔයාගේ ස්කින් එක ඔයා හොඳින්ම පිරිසිදු කරගන්න ඕන. ෆේස් වොෂ් එකකින් හරි ක්ලෙන්සර් එකකින් හරි. ඊට පස්සේ ඉතින් මේ විදියට හොඳින්ම මූණේ ෆේස් පැක් එක ආලේප කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මුලදි කිව්වා වගේ මේ බීට්රූට් පැක් එකෙන් ගොඩාක් රිසල්ට් අපිට ගන්න පුළුවන්. මම මේ පැක් එකට කස්තුරි කහත් එකතු කරලා තියෙනවා. ඒකෙන් ගොඩාක් අපේ සමේ තියෙන කුරුලෑ තත්වයන් නැති කරලා ආසාදන තත්වයන් නැති කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම සමේ පැහැපත් බවත් වයසට යාමේ ලක්ෂණත් නැති කිරීමේ හැකියාව තියෙනවා. ඔයා ගොඩාක් කුරුලෑ තියෙන කෙනෙක් නම් ඔයාගේ ආසාදන තත්වය නැති කරන්න මේ කහවලට පුළුවන්. ඉතින් ඔයාගේ ස්කින් එකේ හොඳම හොඳ පැහැපත් බවක් ලබා දෙන ගමන් රෝස පැහැති ස්කින් එකක් ලබා දෙන ගමන් දීප්තිමත් ලස්සන නිකෙලල් සමක් ලබා ගන්න පුළුවන් මෙන්න මේ බීට්රූට් පැක් එකෙන්. ඇත්තටම කිව්වොත් මට නම් හිතෙන්නේ මේ බීට්රූට් පැක් එක පැකේජ් එකක් කියලා. ඒ කියන්නේ අපේ සමට ලබා දෙන්න පුළුවන් උපරිම දේවල් ටික මේ ෆේස් පැක් එකෙන් ලබා දෙනවා. ඒ වගේම කියන්න ඕන ඔයත් මේ ස්වභාවික දේවල් කරන ගමන් ඔයාගේ ස්කින් එක හොඳට බලා ගන්නත් ඕන. ඒ කියන්නේ අපි මේ මොනතරම් දේවල් ආලේප කරත් වැඩක් නැහැ. අපි හරි විදියට අපේ ස්කින් එක බලාගත්තේ නැත්තම්. ඔයා අවුවට යන කෙනෙක් නම් සන් ක්‍රීම් එකක් පාවිච්චි කරන්න අනිවාර්යයෙන්ම. ඒ වගේම හොඳට වතුර බොන්න. පුළුවන් තරම් හොඳ කැම රටාවකට යොමු වෙන්න. ඉතින් අන්න ඒ වගේ දේවලුත් එක්ක තමයි අපි මේ බාහිරින් ආලේප කරන ස්වභාවික දේවල් වලින් හොඳම රිසල්ට් අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ විදිහට ෆේස් පැක් එක සම්පූර්ණයෙන්ම මූලේ ආලේප කරලා ඔයා මේක විනාඩි 30ක් වගේ මූණේ තියාගන්න. විනාඩි 30ක් තියලා මේක ඔයා සාමාන්‍ය වතුරෙන් සෝදලා අරින්න. ෆේස් වොෂ් භාවිතා කරන්න එපා. කිසිම වෙලාවක අපි ෆේස් පැක් එකක් දාලා ඒක අයින් කරනකොට සාමාන්‍ය වතුරෙන් තමයි අපි සෝදලා අයින් කරන්න ඕන. පැය භාගයකට පස්සේ මෙන්න මේ විදිහට තමයි පැක් එක තියෙන්නේ. හොඳට පැක් එක වේලෙන්න මේ විදිහට අපි විනාඩි 20ක් 30ක් වගේ තියාගන්නවා. මම මේක සාමාන්‍ය වතුරෙන් සෝදලා ඔයාලට මගේ ස්කින් එකේ වෙනස පෙන්වන්න එන්නම්. බලන්න මගේ ස්කින් එකේ පැහැය ගොඩක් වෙනස් වෙලා තියෙනවා. හොඳ ලයිට් කලර් එකකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක අද ගාලා හෙට බලන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔයාලා මේක සති දෙකක් වගේ කරලා බලන්න. ඔයාලට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඔයාගේ පැහැය තව තවත් වැඩි වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මේ පැක් එක සතියට 3 සැරයක්වත් භාවිතා කරනවා නම් ඔයාලට ඔයාගේ ස්කින් එක ඉක්මනින්ම හරිම ලස්සන ස්කින් එකක් හරිම ලස්සන පැහැයකට ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඔයා ෆේස් පැක් එක ආලේප කරලා අවසානයේ ටෝන කරන්න. ඊට පස්සේ ඔයා පාවිච්චි කරන ඩේ ක්‍රීම් එක හරි ඔයා මේ පැක් එක දැම්මේ රැට නම් නයිට් ක්‍රීම් එක හරි යූස් කරන්න. ඉතින් ඔයා මේක කරලා බලලා මට රිසල්ට් කියන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාව ලස්සන කරන්න එනකම් අදට ගිහින් එන්නම්. පරිස්සමින් ඉන්න. බයි බයි.